Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම මේ ලෑස්ති වෙන්නේ නුවර ගිහින් එන්න. මොකද මම මේ දවස්වල නතර වෙලා ඉන්නේ අපේ ලොකු අම්මලා දිහා. ඉතින් මං අද යාළුවාගේ ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි එද්දි නම් ටිකක් වෙලා ගියා. හැබැයි අපි ඇවිල්ලා සුපුරුදු පරිදි අපි වැඩ කරන්න පටන් ගත්තා. කෙමිස්ට්‍රි ෆුල් පේපර් එකක් තමයි අපි කරේ. MCQ පේපර් එක, essay පේපර් එක දෙකම ඉවර කරා. ඒකට අපිට පැය 5ක් විතර ගියා. ඊට පස්සේ ගොඩක් මාක්ස් අඩු වෙලා තිබුණා 10 වෙනි ප්‍රශ්නෙට. ඉතින් ඒ හින්දා ආයෙත් 10 වෙනි පාඩම මොකද්ද කියලා ඒකේ තියෙන කොටස් අපි රිවයිස් කරගන්න ඉතින් අමතක කරේ නෑ. ඉතින් එතකොට ඒ දවසම අපි කෙමිස්ට්‍රි එක තමයි ජීවත් වුනේ. මේ ඊළඟ දවසේ උදේ. ඉතින් මම උදේම ලෑස්ති වුණේ ආලෝකයේ කියන යුනිට් ටිකේ ඔක්කොම ටික රිවයිස් කරගෙන අද ආලෝකයේ essay ප්‍රශ්න එක අවුරුදු 10ක් විතර කම්ප්ලීට්ලි ඉවර කරන්න. ඉතින් ඒ හින්දා මම උදේම ආලෝකයේ ආයෙත් රිවයිස් කරන්න පටන් ගත්තා හැම පොයින්ට් එකක්ම. ඊට පස්සේ මම ඉතින් ඔන්න ගත්තා පාස් පේපර් බුක් එක. ඊට පස්සේ අවුරුදු 13ක පාස් පේපර්ස් මම ළඟ තියෙනවා. ඉතින් මේකේ essays තිබ්බා ආලෝකයෙන් ආව. ඉතින් මේ හැම එකක්ම එකින් එක මම කරගෙන ගියා. ඊට පස්සේ සමහර නොතේරිච්ච කාරණා තිබ්බනේ. ඒ දේවල් මම හොයාගත්තේ YouTube එකේ තිබ්බ ජේකබ් සර් කරලා දාපු ඒ වීඩියෝස් වගේ. ඉතින් ඒ වගේ තමයි මම ඒ දේවල් තේරුම් ගත්තේ. ඉතින් අපි ඊළඟ දවසේ කොහොමද වැඩ වෙන්නේ කියලා ඊළඟ vlog එකෙන් සෙට් වෙමු. හැමෝටම good luck. Bye.